පිටතින් පන්දුව ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. ඉතින් මේ ප්‍රථම පන්දු වහරයයි ක්‍රියාත්මක වන්නේ. නෞක ක්‍රීඩකයා නෆීල් නෞක ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වුණා පන්දුවට මුහුණ දීම සඳහා නෆීල් පාපන්දු ක්‍රීඩකයෙක් කැරියට අත්නම් කරන්න පුළුවන් නෆීල් දහබර ක්‍රීඩාලෝඩි හිතවතුනි. දැන් සූදානම්. එවර පන්දුව කැලීම කඩුල්ලේ වදිනවා සමගී නෆීල් දෙවන විකට්ටුව ලෙස ක්‍රීඩා පිටියේ නිවත් වෙන ආකාරය දක්වලා ලැබෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව 1 ලකුණයි. විකට් දෙකක් වේවන විට පිඳ වැටි අවසන්. නෞක ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙනවා පන්දුවට මුහුණ දීම සඳහා. නෞක ක්‍රීඩකයා ඉශ්රත් කලීල් ක්‍රීඩා පිටියට දැන් සම්බන්ධ වන්නේ. දැන් සූදානම් වන්නේ මේ පන්දු යොමු කළාද මේ ලෙජන්ඩ්ස් ක්‍රීඩකයා වාසනාවන්ත පන්දුව හැට්‍රික් පන්දුව දැන් ක්‍රියාත්මක කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. පන්දුව කැලීම කඩුල්ලේ වදිනවා සමගී මේ තරග මාලාවේ පළමු කඩුල ත්‍රිතේ හිමි කරගන්නේ රාමතුල්ලා. කවදාත් නලින් මහජාර් ක්‍රීඩා පිටේ චාරිත්‍රාක් මන්දා අවසාන තරගය තුල කිසියම් සිදුවීමක් සිදු වෙනවා. සෑම තරගාවලියකදීම දහබර ක්‍රීඩාවල හිතවතුනේ ඒ අමතක නොවන මතක සටහන් නැති කරන ලද මේ තරගාවලිය තුලත් පළමු කඩුල ත්‍රිතය හිමි කරගත් ක්‍රීඩකයා ලෙස අභිෂේක් ලබනවා දහබර ක්‍රීඩාවල හිතවතුනේ. කව් කඩුළු 3ක් දවා ගනිමි. 1 ලකුණකට පළමු පන්දු වහරය සීමා කරා විනාඩි 2යි තප්පර 20ක් වෙනි කාලයක් තුල ඉර්ෆාත් කැඳවා තිබෙනවා. දෙවන පන්දු වහරය දැන් ක්‍රියාත්මක කරන්නට දකුණත් පිටිකරුවා සූදානම් වන්නේ. ඉශ්රත් අලි මුණදෝ ප්‍රථම පන්දුවේදීම ලකුණු 6කින් ප්‍රතිචාර දක්වනවා. එම ලකුණු 6ත් සමග මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි මුළු ලකුණු සංඛ්‍යාව. දෙවන පන්දු වාරයයි ක්‍රියාත්මක වන්නේ. එවර පාරක් ඉල්ලකෙනවා. පාස්වෙම ලකුණක්. ඒ කියන්නේ දෙදෙනාම සහාය ක්‍රීඩකයා දිව යන ආකාරයක් දක්වලා ලැබුණේ. ලකුණු 8යි මුළු ලකුණු සංඛ්‍යාව පාදයේ සෑයෙන ආබාධයකට ලක්ව සිටින ක්‍රීඩකයෙක් තාමර ක්‍රීඩාලෝඩි හිතවතුනි. නැවත සූදානම්. පහරක් ඉල්ලකන උඩ පන්දුවක් ලෙසින් රැක ගන්නට අවකාශයක් නැහැ. ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. ලකුණු 9යි මුළු ලකුණු සංඛ්‍යාව. මේ 88 ඕ ලෙවල් පැච් කණ්ඩායම 9 කණ්ඩායම ලකුණු 9ක් ලබාගෙන ඉවර පහරක් එල්ල කරනවා පඳුව තියනවා ලොං ඕප් දෙසි ලකුණයි ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා දැන් නියලනක් වෙනවා. ලකුණු 10යි මුළු ලකුණු සංඛ්‍යාව. නැවත අසුදානම් රයිතාමත් නොද පඳුවක්. පරේ මේ පඳුව කඩළු රකින්න අතර ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. අද පළමු දිනේ අවසාන තරගය තුලයි රැඳී සිටින්නේ නලින් මහජාර් ක්‍රීඩා පිටියේ. පහරක් එල්ල කරනවා පස්වෙම ලකුණක්. ඒ ලකුණු දෙකක් අඩියට සටහන් තබනවා. පන්දු වාර දෙකක් නිමහයි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 12ක් ලබාගෙන සිටිනවා. 1980
9 කණ්ඩායම විකට් 3ක් විඳ වැටි පන්දුවට මෝන දෙමින් සිටින්නේ. දැන් තුන්වන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට මේ ලෙජන්ස් තරගයක් පැවැත්වෙමින් තිබෙන්නේ දාමර ක්‍රීඩාලෝලි හිතවතුනි. ඉෆාම් කැඳවා තිබෙන උඩ පන්දුවක් ලෙසින් සුරකිව රැක ගන්නවා සමගින්. සාර්ථක ප්‍රතිඵල තුන්වන පන්දු වාරයේ ප්‍රථම පන්දුවේදීම කඩුල්ලක් තවා ගන්නවා. හේබිද වැටෙන්නේ හතරවන විකට්ටුව දාමර ක්‍රීඩාලෝලි හිතවතුනි. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි. විකට් 4ක් විඳ වැටි අවසන්. නෞක ක්‍රීඩකයා ක්‍රීඩා පිටට දැන් සම්බන්ධ වෙනවා පන්දුවට මෝන දීම සඳහා. තුන්වන පන්දු වාරයයි ක්‍රියාත්මක වන්නේ. උදාසන 8ට මේ තරග මාලාවේ පළමු තරගයේ සහ 7 වන තරගයේ සහ 8 වන තරගයේ කාසිය වාසිය උදාසන 8ට උරගා බලන්නට නියමිත වග දැනුවත් කරනවා. පිට පරේමේ පන්දුව කඩළු රකින්න අතර ලකුණක් ලබා ගන්නට අවකාශයක්. ක්‍රියාත්මක වන්නේ තුන්වන පන්දු වාරය. ඉවර තරමක් ලේට් කට් පාරකට වෑයම් කරා. පාසෙම ලකුණු සම්පූර්ණ කර ගන්නවා. ලකුණ සමගයේ ලකුණු 13යි මුළු ලකුණු සංඛ්‍යාව. තුන්වන පන්දු වාරය ප්‍රදේශයේ ඉවර පාරක් එල්ල කරනවා පන්දුව පිටිකට දෙසි. ඒ ලකුණු දෙකක් බවට පරිවර්තනය වෙනවා. ලකුණු දෙකක් සමගයේ ලකුණු 15යි. මේ 89 ඔලෙවල් බැච් ලකුණු පුවරුව. මේ තුන්වන පන්දු වාරයයි ක්‍රියාත්මක වන්නේ. නැවත සූදානම්. වරතොන්ද පන්දුවක් පිට පරෙහිමේ ඒ ඩොට් බෝල් පන්දුවක් මගේ හැරි යන පන්දුවක් බවට පරිවර්තනය වෙනවා. ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. එවරත් පාරක් එල්ල කරනවා පාස්සිය මතරේ සීමාව ආසන්නේ. රැකගෙන පාර කරන විට ලකුණයි. දැන් පන්දු වාර 3ක් නිමහයි. ලකුණු 16ක් ලබාගෙන සිටිනවා. 89 ඕලෙවල් බැච් කණ්ඩායම දහබර ක්‍රීඩාලෝලි හිතවතුනි. දැන් අවසාන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ. දැන් සූදානම්. ඉස්බහාන් කැදවා තිබෙනවා. මේ 4 වන සහ 9 වන පන්දු වාරය අවසාන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට වහන් සූදානම්. අලිමාචාරන්ති පන්දුවක් යොමු කරන්න. එවර පහර එල්ල කරනවා ලෙෆ්ට් ඩාන් ඩ්‍රයිව් පාර. ලෝන් ඕන්ඩියලින් ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. රිෂ්මිගේ පිටේ 6 පහර අන්තර්ගත වන්නේ. ලකුණු 22යි මුළු ලකුණු සංඛ්‍යාව. දෙය සිව්වන පන්දු වාරයේ තරම සැඩ සුළං එකන්තේ කහම හදෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. මේ වන විට නලිමාචාර් ක්‍රීඩා පිට. නැවත සූදානම්. පහරක් එල්ල කරනවා අකණ්ඩව. දෙවන 6 පහරත් අන්තර්ගත කරනවා. මේ දකුණු අත්පිතිකරුවා ලකුණු 28යි. ඉස්පාන් ටෙරෙයිව දැන් ලකුණු 4ට හොඳින් ප්‍රවිෂ්ඨ වෙනවා. 89 ඕලෙවල් බැච් කණ්ඩායම. පිට පරේමින් පන්දුව කඩළු රකින්න අතර ලකුණක් ලබා ගන්නට ඉඩ කඩන. පිට ඉන්න දෙසින් පන්දු රකින්න සිව් දෙනෙක් රඳවා තිබෙනවා. ලොං ඔෆ් ෂෝට් එක්ස්ට්‍රා කවර් මිඩ් ඔෆ් සස් රිට්‍රීට් එක රඳවා තිබෙනවා. ලකුණක් ලබා ගන්නට අවකාශයක්. ක්‍රියාත්මක වන්නේ මේ සිව්වන පන්දු වාරයේ තීරණාත්මක අවසාන පන්දුව දැන් යොමු කරන්නටයි සූදානම් වන්නේ. ඒවර පන්දුව කෙලීම කඩුල්ලේ වදිනවා සමගි. ඉස්බහාන් ආරම්භ කරන මොහොතේ සූදානම් ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට. නෆීල් සූදානම් පන්දු යොමු කරන්නට. ප්‍රථම පන්දුවේදීම මනස්කාන්ත ට්‍රයි පහර. ඒ ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. ලකුණු 4 සමගින් සිය ලකුණු ලබා ගැනීම දැන් ආරම්භ. එයින්ට පිටතේ පන්දුව වයිට් පන්දුවක් අඩට සටහන් තබනවා. ලකුණු 7යි මුළු ලකුණු සංඛ්‍යාව. අපායි සමාවන. ලකුණු 5යි මුළු ලකුණු සංඛ්‍යාව. බරත් පහරක් එල්ල කරනවා බලමු උඩුගුවනේ.
උඩ පන්දුව දැන් වේගෙන ඉදිරියට දිවහවා. එක් ලකුණකින් සෑහීමකට පත් වෙනවා. ලකුණු 6යි මුල ලකුණු සංඛ්‍යාව. නැවත සූදානම්. තමන්ගේ සීමාවේ සිට නෆීල් පන්දු වාරේ ක්‍රියාත්මක. පස්වෙම ලකුණක්. එක් ලකුණයි. ලකුණු 7යි මුල ලකුණු සංඛ්‍යාව. නැවත සූදානම් නෆීල්. පන්දු යොමු කරන්නට පැහැදිලි තනතිරුවක් නාලිමා ජාර් ක්‍රීඩා පිටියේ. පස්වෙම ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. බැලුව බැල්මටම සිංකෝක් දීර්ඝ සමාජිකත්වයේ දාරන සිංකෝක් දාමර කඩාලොනි හිතවතුනේ මේ තනතිරුව බොම අපූර්වට නිර්මාණය කර දී තිබෙනවා මේ තරගාවලිය වෙනුවෙන්. ඔට විශේෂයෙන්ම ස්තුතිය පිරිනමනවා. ලකුණු 12යි මුල ලකුණු සංඛ්‍යාව එවරත් පාරෙල්ල කරනවා. පන්දුව ලොං ඕඩියලි ලකුණු 6යි. 18යි ප්‍රථම පන්දු වාරයේ නිමාව දකින විට ක්‍රියාත්මක වෙන මොහොතේ ලකුණු 18යි. තවත් එක් පන්දුවක් ඉතිරිව තිබෙනවා. පන්දු වාරය හමාර කරන්නට. ප්‍රථම පන්දු වාරයේදී මොහොතින් ලකුණු 4ට අතිරේක ලකුණු දෙකක් සහිතව පන්දු වාරයේ ක්‍රියාත්මක වන්නේ. නැවත සූදානම්. එවරත් ආෆ්ටරයි පහරෙන් ලැකනවා. ලිමිටෝෆ් පන්දු රකින්නාගේ සැට යලි. පාස්යම ලකුණයි දෙවන ලකුණ කරා පැති මාරු කරගන්නවා. ලකුණු 20යි මුල ලකුණු සංඛ්‍යාව. තව ලකුණු 9ක් අවශ්‍යයි. පන්දු වාර 3ක් අතතිව ක්‍රීඩා කරන්නේ දාමර කඩාලොනි හිතවතුනි. මුබාරක් ඇදවනවා. දෙවන පන්දු වාරයේ දැන් ක්‍රියාත්මක කරන්නට. මේ දකුණත් පිතිකරුවා හිතිරියේ. ප්‍රධාන විනිශ්චයකාර්තුමන් පසු කරමින්. කළද පන්දුව. පාරක් එල්ල කරන්නට උත්සාහ දරුවේ. නම සාර්ථක වන්නේද. කඩලු රකින්න අතර ලකුණක් ලබා ගන්නට අවකාශයක්. අද උදාසන වරුවේ සිට මේ තරග මාලාව බොහොම අපූර්වට යල්ලුමේසරා ජාතික පාසලේ සිට ඔන් පාගමනේ ප්‍රධාන ආරාධිත අමුත්තන් පෙරටු කොට ගනිමින් බොහොම අපූර්වට පැමිණිය අදහබර කඩාලොනි හිතවතුනි. එම ලකුණු දෙක සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි. තව ලකුණු 7ක් පමණයි අවශ්‍ය. 1988 කණ්ඩායමට මේ තරගයේ ජය ගන්නට. පළවන විකට් වෙනුවෙන් හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගනවා. ඒවර අවසන් මොහොතේ උඩ පන්දුව කිලියන ආකාරයක් ලකුණු දෙකක් රා ප්‍රතිමාරු කර ගන්නවා. ලකුණු 24යි. ලකුණු 24යි මුල ලකුණු සංඛ්‍යාව. මේ ලෙජන්ඩ්ස් කණ්ඩායම් දෙකක් තරඟ කරන්නේ. පිටින්නට තරම පිටතින් පන්දුව කඩලු රකින්න අතට ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. අද දිනේ කාලගුණය යාපත් වූ මෙන්ම ප්‍රාර්ථනා කරම අඛණ්ඩව දින 8ක් ඒ තරග මාලාවට ආශිර්වාද නිපන්දුවක්. එය බීමර් පන්දුවක්. අපු ප්‍රදේශයේ උරයිසට ඉස්සට යලින් මැදි යන පන්දුව බීමර් පන්දුවක් ලෙසින් නම් කරනවා. ලකුණු 25යි මුල ලකුණු සංඛ්‍යාව. ප්‍රීට් අවස්ථාවක් ලැබී තිබෙනවා මේ වන විට. පිට ඉන්නට පිටති. ඒ වයිට් පන්දුවක් ඇදට සටහන් තබනවා. අතිරේක ලකුණ. තාමත් මේ ප්‍රීට් අවස්ථාව වළංගුයි. තව ලකුණු 3ක් අවශ්‍යයි. මේ 88 ඕලෙවල් බැච් කණ්ඩායමට මේ තරගයේ ජය ගන්නට එවර පහර එල්ල කරනවා ලෝගෝන්ඩියලි. ලකුණු 6 සමග 88 ඕලෙවල් බැච් කණ්ඩායම තරගයේ ජය ගන්නවා ලකුණු 32ක් වාර්තා කරමින් දහබර කඩාලොනි හිතවතුනි. ඉතින් විනාඩි 5යි තප්පර 45ක් තුල තරගයේ ජය ගත්තා. හෙට දිනේ 7 වන තරගයේ ලෙස මේ තරග මාලාවේ පැවැත්වෙන කණ්ඩායම පිළිබඳව ඔබට දැනුවත් කරන්නම්. 2013 14 යන